නැගෙන ප්‍රීති ഘോഷා චූලනී රජුගේ කෝපය තවත් වැඩි කළේ. සිය සේනාව අවට සිටියදී මියුණු නුවර වැසියන්ගේ මේ අසාමාන්‍ය හැසිරීම ඔහුට මහත් ප්‍රහේලිකාවක් වුණා. අටලොස් අක්ෂෝහිණී සේනාවක් වටලා සිටියදී මොවුන්ට කිසිදු බියක් නැත. ජය පැන් බොමින් බෙර ගසමින් මොවුන් නටන්නේ කෙසේද? දේවයන් වහන්සේ, මා කුඩා රහස් දොරකින් නුවරට ගියෙමි. මේ උත්සව සමරන ජනතාව ගැන මා ඇසූ විට ඔවුන් කීවේ රජුට කුඩා කළ සිටම දොළදුකක් ඇති බවයි. එනම් සතුරු රජවරුන් විශාල සේනාවක් සමග පැමිණියහොත් සද්දිනක් මුළුල්ලේ සැනකෙළි පැවැත්විය යුතු බවයි. වහාම මේ නුවරේ සැම පවුරක්ම සැම දොරටුවක්ම සැම බලකොටුවක්ම බිඳ දමා සුළු වසුළු කරනු. රජ අනින් වියරු වැටුණු සේනාව මියුළු නුවර බිඳ දමනු රිසියෙන් මහා බලයකින් පවුරු වෙත කඩා වැදුනා. ඔවුන් සිතුවේ කිසිදු බාධාවකින් තොරව නුවර පහසුවෙන් අල්ලාගත හැකි බවයි. නමුත් මහෞෂධයන්ගේ උපාය සතුරා දවා අලු කළා. පවුරු මතින් ඇදහැළුණු රත්වැලි සහ මඩ ප්‍රහාරය හමුවේ සතුරු සේනාවට මියුළු පවුර අසලටවත් ළඟා විය නොහැකි වුණා. යෝධයන්ගේ උසුළු විසුළු හා රත්වැලි ප්‍රහාරයෙන් වැටකෑ සතුරු සේනාව දැඩි පිලිස්සුම් හා ව්‍යාකූලත්වයෙන් පස්බෑමට ලක් වුණා. දේවයන් වහන්සේ, අපට මේ නගරය අල්ලන්න සිතන්නවත් බැහැ. අහසින් එන කෙනෙකුවත් ඇතුළු වීමට ඉඩ දෙන්නේ නැහැ. ආචාර්යනි, අපි දැන් කුමක්ද කරන්නේ? නුවර අල්ලගන්නවා තියා පවුර ළඟටවත් යන්න පුළුවන් කෙනෙක් මාගේ සේනාවේ නැහැ. රජතුමනි, අපි නුවර ජල මාර්ග නවත්වා දමමු. පිපාසයෙන් මිනිසුන් හෙම්බත් වූ විට වැඩි දවසක් නොගොස් නුවර දොරටු විවෘත කරයි. සතුරන්ගේ මේ රහස් සැලසුම චරපුරුෂයකු මාර්ගයෙන් මහෝෂධ පණ්ඩිතයන් වෙත ළඟා වුණා. කේවට්ට මහල්ලා තවමත් මා මහෝෂධ පණ්ඩිත් බව නොදනි. එසේ සිතූ පණ්ඩිතයන් වහාම ක්‍රියාත්මක වුණා. හැටරියන් උණදණ්ඩක් පලා ගැට ඉවත් කර හිමාලයේ පස් හා බීජ පුරවා නැවත සකස් කළා. එදින රැහිම එම උණදණ්ඩ මුදුනේ විශ්මිත ලෙස අලංකාර මලක් පිපී තිබුණා. පසුදින මේ විශ්මිත මල දැක මුළු නුවරම මවිත වුණා. පණ්ඩිතයන්ගේ අනින් සේවකයෝ චූලනී රජුට නින්දා කරමින් එම මල පවුරෙන් පිටතට විසික් කළා. "ඒයි බ්‍රහ්මදත්ත සෙබළුනි! මේ මල් ඔළුවේ ගහගෙන මේ දණු කාපල්ලා! බඩගින්නේ නොමැරි!" සතුරන් මවිතව සිටියදී ඔවුන් අතර සැඟවී සිටි මහෝෂධයන්ගේ චරපුරුෂයෙක් ඔව චූලනී රජුට පෙන්වීමට රැගෙන ගියා. දේවයන් වහන්සේ බලන්න! මෙතරම් දිග ඇඹුල මලක් හා දණ්ඩක් මා ජීවිතයට දැකලා නැහැ. වහාම මැන බලනු. දණ්ඩ මැන බැලූ පසු චරපුරුෂයා කී බොරුවට රැවටුණු රජු ජල මාර්ග නවත්වා නුවර එල්ලීමේ අදහස අත්හැර දැම්මා. දේවයන් වහන්සේ, මියුළු නුවරට බාහිරින් එන වීසහල් සැපයුම අපි වහාම නවත්තමු. බඩගින්න උහුලාගත නොහැකි වූ විට ඔවුන්ම නුවර දොරටු අපට විවර කරයි. සතුරන්ගේ මේ රහස් සැලසුම චරපුරුෂයකු මාර්ගයෙන් මහෝෂධ පණ්ඩිතයන් වෙත ළඟා වුණා. මහෝෂධ පණ්ඩිතයන් වහාම ක්‍රියාත්මක වුණා. යෝධයන් ලවා පවුර මුදුනේ මඩ අතුරා වී ඉස්සා. එක රැයකින් පවුර මුදුනේ ඉසින ලද වී පැලවී මුළු පවුරම නිල් පැහැති වලාකුලක්සේ දිස්සුණා. පසුදා උදෑසන මෙය දුටු චූලනී රජු අර පවුර මුදුනේ නිල් පාටින් පෙනෙන්නේ කුමක්ද? දේවයන් වහන්සේ, ගොවියපුත් මහෝෂධ ඉදිරියේදී ඇතිවිය හැකි අනතුර කලින්ම දැකලා මුළු රටේම වී නුවරට ගෙනල්ලා. ඒ නිසා ගෙවල් වල වී පිරিলা ඉතිරිලා. ඉඩ මදි වෙලා පවුරටයි පාරටයි විසි කරපු වී තමයි ඔය පැලවෙලා තියෙන්නේ. වී සහල් නවතා නම් අපට මියුළු නුවර වටලන්නට බෑ. තොපේ ඒ උපක්‍රමයක් නිෂ්ඵල වුණා. කලබල වෙන්න එපා රජතුමනි. මල් ළඟ තව උපායක් තියෙනවා. අපි මියුළු නුවරට දර ගෙනියන එක නවත්තමු. කැලෑ නැති නිසා උයාගන්න බැරිව ඔවුන් නුවර අපට බාර දෙයි. කේවට්ටයාගේ මේ උපක්‍රමයක් චරපුරුෂයෙක් ලවා කලින්ම දැනගත් මහෝෂධ පණ්ඩිතයන් වහාම ක්‍රියාත්මක වුණා. නුවර ඇතුලේ දර නැහැ කියලා හිතුවට මහෝෂධයන්ගේ අනින් යෝධයන් මේවා අරන් උයා කාපල්ලා කියමින් මහා ලී කඳන් සතුරන්ගේ ඇඟටම විසිකලා.
ඒ දර්ශනය හා චරපුරුෂයා නැවත කියූ බොරුව අසා බොහෝ සෙයින් කෝපයට පත්වුණු චූලනී රජු කේවට්ටයාට බැනවැදුනා. තගේ ඔය උපායත් අසාර්ථකයි. ඕක අත්හැරලා දාන්න. කේවග්ගයා යළිත් තමන්ගේ උපායක් පැවසීමට තැත් කළත් රජුගේ මතය වූයේ මියුළු නුවර හැරදා යාමයි.